ආයිබෝවන් කියලා පිළිගන්නවා MTech Vibe YouTube channel එකට. Microsoft Office package එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ අද සම්බන්ධ වෙලා දෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Word කියන software එක ගැන. ඉතින් තාමත් MTech Vibe YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම වීඩියෝ එකට පහලින් දෙන රතු පාට subscribe button එක click කරලා MTech Vibe YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. වැඩි කතා බහක් නැතුව අපි යන් අද වීඩියෝ එකට. රයිට්. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා Microsoft Office package එක download කරලා install කරගන්න විදිය සහ Microsoft Office package එක active කරගන්න විදිය. මම හිතනවා ඔයාලා මේ විදිහට download කරලා install කරගෙන active කරගෙන ඇති කියලා. right. අපි දැන් බලමු Word software එක open කරගන්නේ කොහොමද කියලා. Word software එක open කරගන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. එක්කෝ ඔයාගේ desktop එකේ shortcut එකක් හැදිලා ඇති Word කියලා. එහෙම නැත්නම් ඔයාලට Windows button එක click කරලා ඔයාලට බලා ගන්න පුළුවන් start menu එකේ Word කියන software එක තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන search bar එකේ Word කියලා search කරන්න. එතකොට මෙන්න මේ විදිහට Word කියලා එනවා software එක. ඉතින් ඒක අපි double click කරලා open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට enter press කරලා open කරගන්න පුළුවන්. right. මෙන්න මේ විදිහට තමයි Word software එක open වෙන්නේ. ඉතින් මම පාවිච්චි කරන්නේ 2021 version එක. එතකොට මේකට වඩා වෙනස් අනිත් version ගත්තාම. නමුත් ඉස්සරහට දැන් අප්ඩේට් එකත් එක්ක තියෙන software ටික මෙන්න මේ විදිහට තමයි open කරපු ගමන් welcome screen එක පෙන්වන්නේ. right. අපි බලමු මේකේ open කරගත්තට පස්සේ අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right. ඔයාට Word software එක open කරගත්ත ගමන්ම මෙන්න මෙතන Word කියලා පෙන්නනවා. ඒකත් එක්කම මෙහා පැත්තේ ඔයාගේ account සහ help වගේ දේවල් එක්ක close කරන්න, minimize කරන්න, ඒ වගේ දේවල් ටික උඩම පෙන්නනවා. එතකොට මෙතන ඔයාලට පෙන්නනවා home කියන. එතකොට එන්නේ home කියන එකේ ඔයාලට පෙන්නනවා ඇති blank document කියලා. එතකොට ඒත් එක්කම තව ඔයාලට templates වගේ පෙන්නනවා. මේක ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ ඒක. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් more template කියන එක ක්ලික් කරලා ගිහිල්ලා මෙතන template ටිකක් බලා ගන්න. මෙතන search කරලා ගන්නත් පුළුවන්. right. එතකොට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ blank document. නමුත් අපිට template විදිහට document එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒ අදාළ template එක අරගෙන ඒකේ අපිට ඕනේ ටික විතරක් edit කරලා අපිට හදාගන්න පුළුවන්. right. එතකොට ඊට පස්සේ එතන යටින් බලා ගන්න පුළුවන් ඔයාලට ඔයා දැනට recently open කරපු document එක. එතකොට ඔයාට එතනින් click කරලා ඔයා edit කර හිටපු document එක ගන්නත් පුළුවන්. right. ඊට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් මේක favorite විදිහට add කරගන්න. එතකොට ඔයා document කොච්චර open කරත් ඔයාගේ favorite list එකේ තියෙනවා. ඒ කියන්නේ ඔයා මේක දැන් favorite එකක් විදිහට add කරගත්තොත් මෙතන favorite tab එකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා favorite කියලා. එතකොට ඔයා මෙතන කොච්චර ඔයා document open කරගත්තත් මේ document එක පහළට ගියත් ඔයාට මෙතන මේ favorite කියන එකේ document එක ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මේ new කියන එකට ගියාට පස්සේ අර කලින් වගේම blank document එක සහ මේ වගේ template වගේක් පෙන්නනවා. ඉතින් අපිට එතනින් template එකක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් blank document එක select කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මේ open කියන එකට ගියාට පස්සේ ඔයා දැනට
පාවිච්චි කරපු ටික තියෙනවා ඔයාලට මෙන්න මේ මෙතනින් අර මම පෙන්නුවා ඔයාලට මතක ඇති. මෙතන මේ පෙන්වන්නේ ෆේවරිට් එක. ඊට පස්සේ මෙතන මේ රීසන්ට් කියන එක දැම්මම පස්සේ තමයි මෙතන රීසන්ට් ඔයා ඕපන් කරපු ටික තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්වන්න ඇති මේ OneDrive එක. OneDrive එකේ තියෙන ඔයාගේ ડોකියුමන්ට් එතනින් ඕපන් කරගන්න පුළුවන්. OneDrive එකට සේව් කරලා තියෙනවා නම්. right. ඊට පස්සේ මෙන්න මෙතන this PC කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ PC එකේ තියෙන මේ ડોකියුමන්ට් වලින් ඔයාට ඕන ડોකියුමන්ට් එක ඕපන් කරගන්න මෙතනින් ගිහිල්ලා ෆයිල් එක තෝරලා ඒක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන add place කියන එකට ගිහිල්ලා cloud එකේ දැන් මම ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා කිව්වා OneDrive එකේ සේව් කරගන්න ඕන නම් එතනින් සේව් කරපුවා තියෙනවනේ එතනින් ගන්න පුළුවන් කියලා. මෙතනින් ගිහිල්ලත් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා browse කියලා. ඉතින් එතනින් ගිහිල්ලත් ඔයාලට මම කිව්වා වගේ ඔයාගේ PC එකේ තියෙන ડોකියුමන්ට් ටික ඕපන් කරගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ account කියන tab එකට. account කියන tab එකට ගියාට පස්සේ ඔයාට මෙතනින් account එක ඔයාගේ OneDrive account එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙතන account privacy කියන එකට ගියාට පස්සේ පොඩි settings වගේක් පෙන්නනවා. ඒ ටික එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ office background කියන එක ඒක තමයි මෙන්න මේ කොටසේ මේ පෙන්නන background එක. ඒක ඔයාලට ඕන නම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම මේ එකින් එකට යනකොට ඒක එකින් එකට වෙනස් වෙනවා. right. ඊට පස්සේ මෙතන office theme කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේක dark එකද ඕන white එකද එහෙම නැත්නම් dark grey ද ඒ වගේ එකක් select කරගන්න ඔයා කැමති විදියට. right. ඊට පස්සේ මෙතන connected service කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ OneDrive account එකට ඔයාගේ document auto save වෙන විදිහට හදාගන්න. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මම යනවා මෙන්න මේ product information කියන පැත්තට. එතකොට ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකත් කරා මෙන්න මේක active කරගන්න විදිහ. ඉතින් මෙතන active කරගත්තට පස්සේ පෙන්නනවා මෙතන product activated Microsoft Office Professional Plus 2021 කියලා. ඔයාලට මෙතනින් switch license ගිහිල්ලා මේකේ license එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙතනින් ගිහලා ඔයාලට අප්ඩේට් ටික කරගන්න පුළුවන්. ඒක තමයි account tab එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ option කියන tab එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි open වෙන්නේ. ඉතින් මේකෙත් settings වගේක් තියෙනවා. ඔයාලට ඕන විදිහට මේකෙන් customize කරලා මේ ටික හදා ගන්න පුළුවන්. කම දීලා තියෙනවා Microsoft Word එකේ. right. Word එක සහ Word එක open වෙන විදිහ ගැන මේ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. right. අපි දැන් බලමු blank document එකක් open කරලා ඒකේ බලා ගන්න පුළුවන් දේවල් ටික ගැන. මම මේ විදිහට home එකට ඇවිල්ලා මෙන්න මේ blank document කියන එක open කරගන්නවා. blank document කියන එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ මෙතන තියෙනවා quick access toolbar එක. quick access toolbar එක මෙන්න මෙතනින් පෙන්නනවා. right. එතකොට අපිට ඒක customize කරගන්න පුළුවන්. ඒක customize කරගන්න එක කරන්න පුළුවන් මෙන්න මෙතන මේ drop down arrow එක click කරලා මෙතනින් ඔයාලට ඕන එක add කරගන්න පුළුවන්. දැන් මම මෙතන add කරගත්තොත් එහෙම මෙන්න මේ new කියන එක ඔයා දකින්න ඇති මෙතන new කියන එක add වුණා. එතකොට ඒක අපිට blank document එකක් add කරගන්න තමයි එතන ඒක ගන්න පුළුවන්. එතකොට ඒ වගේ තව දේවල් වගේක් තියෙනවා open කරගන්න පුළුවන් email quick print ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙතන auto save option එක ඔයාලට මතක ඇති මේ මම කතා කරා OneDrive එකට document එක save වෙන එක ගැන. ඒක තමයි මෙන්න මේක. ඒක account එක add කරලා මෙතනින් setup කරලා හදා ගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා save button එක.
ඊට පස්සේ මෙතන තියෙනවා undo එක. ඊට පස්සේ මෙතන තියෙනවා redo එක. එහෙම නැත්නම් repeat. ඒ කියන්නේ ඉස්සරහට යන්න ඕන එක. ඒ කියන්නේ අපි undo කරාට පස්සේ ආය අපිට ඒක ගන්න ඕන නම් ඒක අපි repeat කරගන්න ඕන ඒක. ඊට පස්සේ මෙතන ඔයාලා document එකේ name එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන search bar එකක් පෙන්නනවා. මෙතන close කරන normal software එකක තියෙන ඒ option ටික පෙන්නනවා. right. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ribbon එක සහ toolbar එක. ribbon එක සහ toolbar එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා ඒකේ මෙන්න මේ file කියන එකට. මෙන්න මේ file කියන එකට ගියාට පස්සේ පොඩ්ඩක් විතර සුපුරුදු window එකක් තමයි open වෙන්නේ. ඒ වුණාට සමහර ඒවා තියනවා දැකලා නැති ඒවා ටිකක්. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ කියලා දීලා නැති ඒවා ටිකක්. right. මේකේ මේ home එකට ගියාට පස්සේ ඔයාට අර කලින් ටිකම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ new කියන එකට ගියත් කලින් මේ වීඩියෝ එකේම කලින් ටික කරා මං. ඊට පස්සේ මේ open කියන එකෙත් ඒ ටිකමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ info කියන එකට ගියාට පස්සේ ඔයාලට මේකෙන් පුළුවන් ඔයාගේ document එක protect කරගන්න. protect කරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා password එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් read only විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් access දෙන්න පුළුවන් විදි තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ signature එකක් දාලා protect කරගන්න පුළුවන් විදි තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතනින් inspect document කියලා. right. එතකොට inspect document කියන එක ඔයාලට පුළුවන් ඔයාගේ document එකේ issues මොනවා හරි තියෙනවා නම් ඒ ටික check කරලා බලලා document එක save කරගන්න. ඊට පස්සේ මෙන්න මේ manage document කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාට save කරගන්න බැරි වෙච්ච දැන් අපි කියමු UPS එකක් වගේ එකක් පාවිච්චි කරන්න නැතුව තියෙන කම්පියුටර් එකක ડોකියුමන්ට් එකක් එඩිට් කර කර ඉන්නකොට එකපාරට කරන්ට් එක ගියපු ගමන් මැෂින් එක ඕෆ් වෙලා යනවා. එතකොට අපිට අපි කර කර හිටපු ડોකියුමන්ට් එක ආයෙ පාරක් ගන්න විදිහක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා unsave ડોකියුමන්ට් එක recover කරගන්න. ඒක පොඩි ඔප්ෂන් එකක් මෙන්න මේ office package එකේ තියෙනවා. right. ඊට පස්සේ අපේ ડોකියුමන්ට් එකේ properties අපිට චුට්ටක් බලා ගන්න පුළුවන් මෙතනින්. දැන් මෙතනින් size එක කොහමද, page කීයක් තියනවද, words කොච්චර තියනවද, total editing time එක කොච්චරක්ද, ඒ වගේ දේවල් ටිකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. right. එතකොට info එකේ ඒ ටික විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි යන් මෙන්න මේ save කියන එකට. save කියන එකට ගියාට පස්සේ මම ඔයාලට මතක ඇති කලින් කෝ open කරගන්න එකක්. අන්න ඒ වගේම මේ එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන අපිට OneDrive එකේ save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් share ගිහිල්ලා මේක share කරගන්න පුළුවන්. එහෙම නැත්නම් this PC එකට අපිට save කරගන්න පුළුවන්. ඒක කරන්නේ අපි මේ විදිහට browse click කරලා ඔයාට ඕන තැන මෙතනින් දැන් මම download එකට click කරත් එහෙම මෙතනින් download එකට ගිහිල්ලා ඔයාට මෙතනින් නමක් දාලා මේක save කරන්න පුළුවන්. right. save එකේ save as එකේ දෙකේම එකම දේ තියෙන්නේ. නමුත් save එකේ save කරපු ගමන් save වෙන්නේ document එකක් උඩටමයි. නමුත් අපිට save as එකට ගිහිල්ලා අලුත් document එකක් විදිහට ඒක save කරගන්න පුළුවන්. එතකොට එතන එකම දේ තියෙන document දෙකක් විදිහට තමයි save වෙන්නේ. ඒ කියන්නේ කලින් ඔය edit කරන්න කලින් තිබ්බ document එකට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අලුත් document එක replace නෙමෙයි. ඒකට කියන්නේ ඇත්තටම වෙනම copy එකක් විදිහට add වෙනවා. right. ඊට පස්සේ මෙතන මේ print කියන එකට ගියාට පස්සේ ඔයාලට print කරගන්න පුළුවන්. print කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් පුළුවන් print එක select කරන්න. ඊට පස්සේ page all page ද නැත්නම් current page ද එහෙම නැත්නම් custom page ද කියලා select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් both side one side select කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට orientation එක
සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පෝට්‍රේට්ද නැත්නම් ලෑන්ඩ්ස්කේප්ද කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකේ සයිස් එක හදාගන්න පුළුවන්. කැමති සයිස් එකක් මේ විදිහට දාලා ඊට පස්සේ මෙතනින් මාජින් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා එක A4 එකකට මේකේ තියෙන පේජ් කීයක් ඇඩ් වෙන්න ඕනද කියලා මෙතනින් හදාගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට මෙතනින් print දීලා print කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙන්න මේ share කියන option එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ share with people කියන එකේ ඔය cloud එකට save කරලා තවත් ඔයාගේ අනිත් කට්ටියත් එක්ක මේක share කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ email කියන එකට ගිහිල්ලා මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා Microsoft Outlook software එක ගැන. අනේ Outlook එකකින් අපි mail එකක් යවනකොට මේ document එක attach කරලා යවා ගන්න කොහොමද කියලා මෙතනින් ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙතන present online කියලා එකක් තියෙනවා. ඇත්තට මේක නම් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. මේ ටික තමයි ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ export කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් PDF එකක් විදිහට save කරගන්න. ඊට පස්සේ මෙතන close කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි කලින් කතා කරපු account සහ option කියන එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට close කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් close කරගන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපි කලින් කතා කරපු account සහ option කියන tab දෙක. ඉතින් Microsoft Word software එකේ මෙන්න මේ ටික තමයි ඔයාලා දැනගන්න ඕන දේවල් ටික. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු document එකක් create කරන්නේ කොහොමද? ඊට පස්සේ මේකේ තියෙන ribbon එකේ තියෙන tool ටික access කරගන්න කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. right. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ like එකක් දාන්න, comment කරන්න. ඒ වගේම MTech Vibe YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා දැම්ම අපේ subscribe කරන්න. right. එහෙනම් Microsoft Office package එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක ආයෙත් දවසක හම්බෙමු. සුබ දවසක්.